හායි මෙන්න මේ හැමෝම රස කර කර කන බිස්කට් පුඩින් එක හැදුනේ කොහොමද කියලා බලමුද. ඉතින් මම මේක හැදුවේ මගේ බර්ත්ඩේ එකට. ඉතින් කට්ටියට ඉන්වයිට් කරා. ඉතින් එදා ඩෙසර්ට් එකට මම මේක හැදුවා. හොඳ ෆීඩ්බැක්ස් ගොඩක් හම්බුණා. අපි එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා. මේ ඩෙසර්ට් එක හදද්දි මම අනිවාර්යයෙන්ම ගන්න මේ විපින් ක්‍රීම් එක. ඒක හොඳ ස්වීට් ටේස්ට් එකක් තියෙනවා. ඒකට ආය අයිසිං සුගර් ඇඩ් කරන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලාම විපින් ක්‍රීම් ටික බීට් කරලා ඒක ෆ්‍රිජ් එකට දා ගන්නවා. ඊට පස්සේ චොක්ලට් බේස් එක හදන්න කොකෝ පවුඩර්, මයිලෝ මගේ සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක. ඊට පස්සේ ඒකට මිල්ක් එහෙම එකතු කරලා මේක අයිසිං සුගර් දානවා. මේකත් බීට් කර ගන්නවා. තික් චොක්ලටි කන්සිස්ටන්සි එකට එනකන්. මේකට ඔයාලට නෙස්කැෆේ එහෙමත් කොෆි එහෙමත් එකතු කර ගන්න පුළුවන්. හැබැයි ඒක ගොඩක් එකතු කර ගන්න එපා. චොක්ලට් පවුඩර් එකත් එක්ක මේක සමහර විට තිත් වෙනවා. ඊට පස්සේ බටර් එකතු කර ගන්නවා. මේකේ කන්සිස්ටන්සි එක පොඩ්ඩක් තික් කර ගන්න. ඊට පස්සේ වැනිලා මම යූස් කරන්නේ ගෝල් මාරි. මොකද මම ටිකර් මාරි වලට කැමති නැහැ. ඊට පස්සේ ඉතින් බිස්කට් පුඩින් එක හදනවා වගේ. ඉතින් අර ක්ලියර් කර ගන්න තියෙන්නේ. චොක්ලට් එක පොඩ්ඩක් අර වෝටරි කන්සිස්ටන්සි එකට තමයි මම කැමති. ඒකට මාරම රසයි. ඊට පස්සේ විපින් ක්‍රීම් ලේ එකක් දානවා. ඔය විදිහට අයිබිස්කට් චොක්ලට් විපින් ක්‍රීම් ලේ එක දා ගන්න ඕනේ. මේක මාරම රසයි. අනිවාර්යෙන් try කරොත් මටත් කියන්න. ඊට පස්සේ මේකට ස්ප්‍රින්කල්ස් ටිකක් එකතු කරගත්තා. ඔහොම තමයි ඉතින් හැමෝම රසයි කියපු ඩෙසර්ට් එක හදුවේ.